Mrs. Sri Lanka World 2026. අවුරුද්දෙත් මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් පැජන්ට් එක චන්දිමාල් කරනවා. සෝ කට්ටිය හැමෝම කිව්වා චන්දිමාල් මේ පැජන්ට් එක අතාරිනවා, නොමිනේෂන් කරනවා, ඒ වගේ කතන්දර ගොඩක් කිව්වා. මේ කොහොමද පැජන්ට් එකේ වැඩ කටයුතු දැන් අපි දැක්කා අද දවසේ හොඳ ලස්සන ප්‍රෙස් කන්ෆරන්ස් එකකුයි වෙබ්සයිට් ලොන්ච් එකකුයි ඒත් එක්කම ඔෆිෂියල් තීම් සෝං එකකුත් ලොන්ච් කරා. ඒ ඔක්කොම හොඳට තිබුණා. ඒ ගැන අපිට අදහසක් කියන්න. මුලින්ම කියන්නේ ඇයි මං අතාරින්නේ නේ අතාරින්නේ කෙනෙක් අසාර්ථක වුණොත් කෙනෙක් දුර්වල වුණොත් ඉතින් මම කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක් සහ මං හිතන්නේ ගිය අවුරුද්දේ ෆස්ට් රනර් අප් මේ අවුරුද්දේ සෙකන්ඩ් රනර් අප් වගේ මේ වගේ හොඳ ටයිටල් ගෙනල්ලා මේ වගේ හොඳ තැනකට පැජන්ට් එක ගෙනල්ලා එහෙම අතාරිනවා කියන තැනක මම නෑ මට පොඩි මහන්සියක් තිබුණා ඉතින් මම ඉල්ලීමක් කරා මේ අවුරුද්දේ නොමිනේට් කරන්න ඉතින් ඒ අවස්ථාව මට හම්බුන්නේ නෑ ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ අවුරුද්දේ පැජන්ට් එක කරනවා ඉතින් අද දවසේ මම හිතන්නේ ප්‍රෙස් රිලීස් එකත් අපේ වෙබ් ලොන්ච් එකත් කරා. ඉතින් බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසේ ග්‍රෑන්ඩ් ඔඩිෂන් එක තියලා ඊට කලින් අපි ක්ලෝස් ඩෝර් ඉන්ටර්විව් තියලා අපිට සුදුසු අපේ ප්‍රමිතීන් වලට ඉන්න බොහොම දක්ෂ රූමත් උගත් කාන්තාවන් 20 දෙනෙක් අපි බලාපොරොත්තු වෙන අවසාන මහතරඟයට ඇතුල් කරගන්න. ඉතින් ඒ 20 දෙනාත් එක්ක තමයි ඔක්තෝබර් මාසේ 18 වෙනිදා ඉතාමත් සාර්ථක තරඟාවලියක් පවත්වලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙලේ ලෝකයේ ඇතුලේ ඉන්න ලංකාව ඇතුලේ ඉන්න ඒ කාන්තාවන්ට අපි ආරාධනා කරනවා බය නැතුව එන්න මේක කිසිම බයක් වෙන්න ඕනේ නැති platform එකක් අවුරුදු 7ක් පුරාවටම බොහොම ලස්සනට කරපු ප්‍රෙසන්ට් එකක්. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා ඇවිල්ලා රට වෙනුවෙන් සහ තමන්ගේ ජීවිතේ තමන්ට හැබෑ කරගන්න බැරි වෙච්ච හීන වෙනුවෙන් රටේ හැබෑ කරන්න බැරි වෙච්ච හීන වෙනුවෙන් ඇවිල්ලා මේ platform එක ඇතුලේ තමන්ගේ උපරිමය කරලා ජයග්‍රහණය කුමන ජයග්‍රහණය වුණත් මම හිතනවා ඒක තමන්ගේ ජීවිතේ ලබන ජයග්‍රහණයක්. ඒ නිසා රට දිනුවා වගේම ලෝකයේ දිනන්න යන්න අපිට දෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එක ඇතුලෙන් අරන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. ඉතින් ආරාධනා කරනවා එකතු වෙන්න කියලා මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් 2026ත් එක්ක. චන්දිමාල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ හොඳම කන්ටෙස්ටන්ස් ලව තෝරලා යවන පුද්ගලයෙක් විදිහට ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකේ. ඒ කියන්නේ අපි කලින් අවුරුද්දවලත් ප්ලේස්මන්ට් ගන්න හම්බුනේ. මේ අවුරුද්දෙත් ඒ වගේ හොඳ ප්ලේස්මන්ට් ගන්න පුළුවන් විදිහ අපිට කන්ටෙස්ටන්ස්ලා ඉන්නවද මේ අවුරුද්දෙත්? මම හිතන්නේ ලංකාව කියන නම මිසිස් වර්ල්ඩ් කියන ප්ලැට්ෆෝම් එක ඇතුලේ තායිලන්තය වගේ වියට්නාමය වගේ මම හිතන්නේ පිලිපීනය වගේ කරට කර තරඟ වදින තරගකාරියන් යන රටක් විදිහට අපි ලෝකය හමුවේ මිසිස් වර්ල්ඩ් හරහා හමුවේ අපි ඔප්පු කළ අවසන් ඉතින් ඒ නිසා ලෝකේ දන්නවා ලංකාවෙන් කවුද එන්නේ හොඳ කෙනෙක් එන්නේ කියන එක. ඉතින් ඒ තැන අපි හදලා අපිට පුළුවන් වුණා වින කෙනෙක් ෆස්ට් රන්නර් අප් සෙකන්ඩ් රන්නර් අප් টොප් 6 টොප් 16 වගේ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ගේන්න අපි වැඩි කියෙව්වේ නැති වුණාට ඉතින් මේ අවුරුද්දෙත් මම විශ්වාස කරනවා ඒ දේ අපිට කරන්න පුළුවන් වෙයි. ඉතින් අපිට හොඳ අශ්වයෝ ඉන්නවා ලංකාව ඇතුලේ ලෝකයේ ඇතුලේ. ඉතින් ඒ අයට ආරාධනා කරනවා නොපැකිලව කිසිම කෙනෙක්ගේ කතාවක් විශ්වාස නොකර එන්න කියන එක. මොකද ඔයගලන්ට අහලා දැනගන්න පුළුවන් මේක ඇතුලේ හිටපු සියලුම තරඟකාරියන්ගේ මේ තරඟාවලියේ තියෙන ප්‍රමිතිය, මේ තරඟාවලිය මුදලට විකිණෙන එකක්ද, මේ තරඟාවලිය කොයි වගේ විදිහටද මේ තරඟාවලියේ ජයග්‍රහණ බෙදී යන්නේ කියන එක මම හිතන්නේ හොඳටම අපි පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා බය නැතුව ඇවිල්ලා තමන්ගේ දක්ෂතාවයන් වලින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන දේ පමණක් විශ්වාස කරලා එන්න කියලා ආරාධනා කරනවා. පැජන් ශේත්‍රයේ පැජන්ස් කියන දේ ලෝකයට මරන් යන එක ලංකාව ඇතුළෙත් ෆේමස් කරන්න චන්දිමාල් තමයි අඩිතාලම දැම්මේ. ඒ කියන්නේ මිසිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තුලින් තමයි ඇත්තටම ලොකු හයිප් එකක් ලංකාවේ පැජන්ට් වලට මේ ඇති වුණේ. සෝ ඒ ගැන චන්දිමාල් මොකද්ද කියන්න තියෙන්නේ? පැජන්ට් ශේත්‍රයේ චන්දිමාල් දාපු අඩිතාලම ගැන කියන්නේ පැජන්ට් කියන දේ ලංකාව ඇතුලේ ප්‍රසිද්ධ කරන්න ෆේමස් කරන්න චන්දිමාල් කියන බ්‍රෑන්ඩ් එක මේ එකන ලංකාව වගේම ලෝකට මරං යන්න මේ චන්දිමාල්ගේ පැජන්ස් වලින් අපිට දකින්න පුළුවන් වුණා. ඒ ගැන චන්දිමාල්ට වචනයක් කියන්න තියෙනවද? ඔව් මට ඒ ගැන බොහොම නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ තමයි ලංකාවේ පැජන් කියන දේ හරි තැනට ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකකට ස්ලෑෂ් එකක් පවා ක්‍රවුන් එකක් පවා මල් එකක් පවා කොයි විදියටද හරි විදියට මිනි ටයිටල් ස්ලෑෂ් එකක් පවා ඉතින් ඒ වගේ අර අලුත් දේවල් එකතු වුණා. මම හිතනවා මගේ පැජන්ට් හරහා පැජන්ට් එකකට යම් ක්වොලිටි එකක් එකතු වුණා. ලංකාවේ එතනින් පස්සේ ගොඩාක් අය උත්සාහ කරා අර මම වගේ රූපලාවන්‍ය ශිල්පියෙක් වෙනවා වගේම ජාත්‍යන්තර දක්වා යන ජාතික අධ්‍යක්ෂකවරු
කොරියෝග්‍රාෆර්ස්ලා ඒ වගේ ගොඩාක් අය බිහි වෙන්න ගත්තා. එතනින් පස්සේ විශේෂයෙන් කිව්වොත් මොඩල් බැංකින් හරහා ඉතින් මං හිතනවා පැජන් ක්ෂේත්‍රය කියන දේ අර ඇහැරුණා වගේ දෙයක් තිබ්බා. මොකද අපිට අවුරුදු 35ක් වෙනකන් මේන් ටයිටල් එකක් අපිට ජයග්‍රහණය කරන්න හම්බුන්නේ නැහැ. ඔය කවුරු මේ ඉන්ඩස්ට්‍රියේ මේක කරා අරක කරා කිව්වත් මම විශ්වාස කරනවා මට ඒ දේ කරන්න පුළුවන් වුණා. ඉතින් මට හරි සතුටක් තියෙනවා. මොකද අපි මොනවා හරි දෙයක් කරන්න ඕනි කවුරු මාව කොපි කරන අය කොච්චර හිටියත් හැබැයි ඒ හැමෝටම මාව හොඳ නැති මිනිස්සෙක් වුණත් ඒ අය මාව කොපි කරනවා. ඉතින් ඒ ගැන මං හරි සතුටු වෙනවා. කොපි කරලා හරි මේ රටේ මොනවා හරි දෙයක් කරනවට මට බයින මාව විවේචනය කරන මාත් එක්ක තරහයි හැමෝටම මම කවදාකවත් ඒ පෙරලා ඒ දේවල් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ අය එහෙම කරලා හරි මේ රටට මේ ඉන්ඩස්ට්‍රි එකට මොනවා හරි දෙයක් කරනවට මං ඒ මට බයින අයටත් සූතිවන්ත වෙනවා. මාත් එක්ක නැති අයටත් සූතිවන්ත වෙනවා. ඉතින් මම ඒ අයට කියන්නේ අපි මේ දේවල් හැමදාම කරන්නත් බෑ. අපි මේ දේවල් අපි මට තනියෙන් කරන්නත් බෑ මේ දේවල්. මොකද ලංකාවේ තියෙන හැම පැජන්ට් එකක්ම චන්දිමාල්ට කරන්න බෑ. ඒ නිසා මේ දේවල් කරන අයටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ කරන අයගේ අඩුපාඩු ඇති, ඒ කරන අයගේ ක්වොලිටි එකක් නැති වෙන්න පුළුවන් කරන දේවල්. ඉතින් ඒ අයට කරන්න පුළුවන් කැපැසිටි එක ඇතුලේ අය කරන්නේ. මොකද ඒ හැමෝටම මට තියෙන කැපැසිටි එක සමහර විට නැති වෙන්න පුළුවන්. ඒතකොට මගේ ජයග්‍රාහකයෝ ගිහිලා ලෝකයේ දිනන්නේ මගේ කැපැසිටි එක ඇතුලේ ඒ අයට මගේ ඉන්ඩස්ට්‍රියෙන් ලැබෙන පුෂ් එක සහයෝගය වැඩි. ඉතින් ඒ නිසා මම හිතනවා මගේ ජයග්‍රාහකයන් ගොඩක් ස්ට්‍රෝං වෙන්නේ, ඒ අයට ලොකු නමක් හැදෙන්නේ, ලොකු ප්ලැට්ෆෝම් එකක් හැදෙන්නේ ඒ දේ හරහා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අයටත් මම කියන්නේ ඒ විදිහට ඒ දේවල් කරන්න නැතුව චන්දිමාල් විවේචනය කළා චන්දිමාල් මෙහෙමයි මම දන්නවා මම කවුද කියන එක, මගේ ජයග්‍රාහි කවුද දන්නවා මම කවුද කියන එක, මම දන්නවා මගේ දරුවෝ මගේ කන්ටෙස්ටන්ට්ස් මම ප්‍රොටෙක්ට් කරන විදිහ. ඉතින් සමාජෙ කොයි විදිහට කොයි වැරදි විදිහට ඒක ගත්තත් මම දන්නවා මම වගකීමක් තියෙන මම තරම් ලංකාවේ සංස්කෘතිය ජාත්‍යන්තරයට අරගෙන ගිය කෙනෙක්. ලංකාවේ ඔස්සරිය ගත්තත් ලංකාවේ නිර්මාණ ජාතික ඇඳුම් ගත්තත් ඒ හැමදේම ඉතින් මොන පොඩි දෙයක් අල්ලගෙන දැඟලුවත් ඒ කැපැසිටි එක මම දන්නවා මම කොයි විදිහට දේව ප්‍රොටෙක්ට් කරේ වට මූණ දුන්නේ ඒ නිර්මාණ බිහි කරේ කියලා. ඉතින් ඒ නිසා මෙතනින් ඉස්සරහටත් ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කවදාකවත් සෝෂල් මීඩියා කියන ප්ලැට්ෆෝම් එක ඇතුලේ හොඳ විදියට වෛරල් වුණත් නරක විදියට වෛරල් වුණත් ඒ දේවල් සම විදියට ගන්න කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ දේවල් සතියක් වගේ හරි తాවකාලික දේවල් ඕනම කෙනෙක්ට සෝෂල් මීඩියා ඇතුලේ සතියක් ගහයි. ඊට පස්සේ ඊළඟ සතියේ කෙනා හොඳ කෙනෙක් වෙනවා ඒ සෝෂල් මීඩියා ඇතුළෙම. ඉතින් ඒ නිසා ওই දේවල් සමසිතින් දරාගෙන මේ ඉන්ඩස්ට්‍රිය ඇතුලේ ඉන්නවා නම් අපි හැම දෙයකටම හුරු වෙන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් මිනිස්සු වැටෙනවා, මිනිස්සු මේ දේවල් අතහැරලා දානවා. ඉතින් මම කියන්නේ බොහොම තනි මිනිස්සෙක්. ඉතින් තනි මිනිස්සෙක් විදියට කරන්න පුළුවන් දේ මගේ රටට මගේ ගෙදරට කරා වගේම මම දන්නවා මගේ ඉන්ඩස්ට්‍රි එකට මට කරන්න පුළුවන් උපරිම දේ කරා ඉස්සරහටත් කරනවා. රුක්මල් සේනානායක තමයි මේ මෙච්චර කල් ඔෆිෂියල් කොරියෝග්‍රාෆර් විදියට හිටියේ. දැන් අපි මේ බැටන් එක මාරු කරනවා වරුණිට. සෝ ඒ ගැන අදහසක් ඔය ගැන අදහස මුලින්ම ගොඩාක් වැරදි දේවල් කට්ටිය හිතලා පෝස්ට් දාලා මඩ ගහලා එහෙම තිබ්බ රුක්මාල් මායි තරහයි එහෙම කියලා. එහෙම කිසි දෙයක් නැහැ. මම විශ්වාස කරන එකම දේ රුක්මාල් හැමදාම මගේ පිටිපස්සෙන් ඉන්න ඕනේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. මම රුක්මාල් විතරක් නෙමෙයි මාත් එක්ක දැන් එකතු වෙච්ච වරුණි පවා කවදා හරි දවසක මගේ පිටිපස්සෙන් ඉන්න ඕනේ, මගේ නැට්ට වගේ ඉන්න ඕනේ, මගේ කොරියෝග්‍රාෆර් වෙලාම ඉන්න ඕනේ කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඒ අය මාව පාස් කරගෙන යන්න ඕනේ කියන තැන මම ඉන්නවා. ඒ නිසා රුක්මාල් මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදියට එයාටත් ලොකු වගකීමක් තියෙනවා, ලොකු පැජන්ට් එකක්. ඉතින් ඒ නිසා රුක්මාල්ට తాවකාලිකව පොඩි නිදහසක් දුන්නා. එයාගේ තරඟය සම්පූර්ණ නිදහසේ පවත්වන්න. ඉතින් රුක්මාල් කියන්නේ මගේ මේ වසර 7ක් පුරාවටම තාත්තා කෙනෙක් වගේ ඒ මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කියන දරුවා බලාගත්ත කෙනෙක්. මොකද මගේ වෘත්තිය රූපලාවන්‍ය ශිල්පිය. ඉතින් පැජන්ට් කියන දේ ඇතුලේ රුක්මාල් තමයි ඒ සන්නාමය ආරක්ෂා කරගෙන ඒ දරුවෝ එකතු කරගෙන ඒ අයව ඩිසිප්ලින් එකක් ඇතුව හදලා ජාත්‍යන්තරයට අරගෙන ගියේ. මට සමහරලාට මේ හැමදේම කරන්න බැරි වෙලාවල් වල. ඉතින් ඒක තමයි රුක්මාල් ගැන කියන්න තියෙන්නේ. ඉතින් රුක්මාල්ගේ මිස් ග්‍රෑන්ඩ් තරංගාවලියට මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. ඉතින් දැන් මම කියන්න ඕනේ මට කොරියෝග්‍රාෆර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් අනිත් අයට ඉන්න එක නෑ. ඉතින් මට දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නත් එක මම හිතනවා සුසානියෝගෙන් සහයෝගයෙන් අපිට ලස්සන වැඩක් මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් හරහාත් මිස් ග්‍රෑන්ඩ් එක හරහාත් අපිට කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු රුක්මාල් වගේම වරුණි වගේම තවත් කොරියෝග්‍රාෆර්ස් ඉස්සරහට අපිත් එක්ක එකතු වෙයි. ඒ අයටත් අවස්ථාව දෙන්න ඕනේ අපි. ඉතින් ඒ නිසා රුක්මාල්ට ස්තුතිවන්ත වෙනවා මේ දේවල් තේරුම් අරගෙන අද දවසේ බොහොම ආසාවෙන් බොහොම ආදරෙන් ඇවිල්ලා අපේ වැඩසටහනක එකතු වුණා. ඉතින් රුක්මාල්ට සුබ පතනවා යාගේ ජීවිතයේ ඉතුරු කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න. එදාට නෙමෙයි හැමදාම අපි රුක්මාල් එක්ක ඉන්නේ.
අපි දන්නවා රුක්මාල්ගේ මිස් සුප්‍රා නැශනල් මිස්ට සුප්‍රා නැශනල් ඒතක මිස් ග්‍රන්ඩ් ඉන්ටර්නශනල් මේ පැජන් ඔක්කොම යනවා ෆියච මොඩල් හඩුත් යනවා ඒත් එක් වැඩ කටයුතු බිසි වෙන නිසා තමයි මේ චන්දිමාල් එක්ක මේ පාර මිසිස්වල් ශ්‍රී ලංකායකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන නැත්තේ සෝ මිනිස් අතර තියෙන වැරදි මතය අපි එතනින් කඩල දන්න ඕනේ ඉතින් ප්‍රශ්න විදිහට අහන්න කැමති අපි මිසසොලජි ශ්‍රී ලංකා විදිහට චන්දිමාල්ට ලබා දෙන සහයෝගය සහ අපි මේ පාර මිසිස්වල් ශ්‍රී ලංකායකේ අපිට ලබා දෙන්න පුළුවන් සහයෝගය කොහොමද කියලා අපිට කියන්න පුළුවන් නම් තවත් මං හිතනවා මිසලෝජි ශ්‍රී ලංකා අපි දැකලා තිබේ මිසලෝජි පේජ් එක විතරයි. ඉතින් මිසලෝජි ශ්‍රී ලංකා හරහා මං හිතනවා පැජන්ට් ශේෂ්ත්‍රයට ලොකු අප්ඩේට් එකක් හැමදේම ගැන දැනගන්න හැමදේකම පරණ විස්තර හැමදේකම අලුත් විස්තර ඒ වගේ වර්තමානයේ මොනවද වෙන්නේ ඉස්සරහට මොනවද වෙන්නේ කියන අප්ඩේට් එක මං හිතනවා නිර්ලෝභීව ඕගොල්ලෝ දෙන්න එකතු වෙලා කරන දේවල් පැජන්ට් ඉන්ඩස්ට්‍රියට ඇත්තට මෙහෙම පේජ් එකක් තිබුණේ නැහැ මෙච්චර කාලයකට පැජන්ට් ශේෂ්ත්‍රයේ දේවල් දැනගන්න තැනක් තිබුණේ අපිට විතරක් නෙමෙයි මම හිතන්නේ ඉන්ඩස්ට්‍රිය හැම දෙයකටම මිසලොජි ශ්‍රී ලංකා හරහා ලොකු තැනක් ලබා දෙනවා. ඉතින් මම හිතන්නේ CJ අවුදු කුමරා කුමරිය තරංගාවලියත් ඔෆිෂියල් පේජ් එකක් විදියට අපේ පොපියුලර් රවුන්ඩ්ස් හැන්ඩල් කරලා ඉතින් මේ හැමදේම හරි නිවැරදිව හරි ප්‍රමිතියක් ඇතුව කිසිම කෙනෙක්ට කම්ප්ලේන් කරන්න බැරි වෙන්නේ දේවල් හරි ප්‍රොෆෙෂනලි හරි ලස්සනට කරලා දුන්නා. ඉතින් ආරාධනා කරනවා මේ වෙලේ මිසලොජි ශ්‍රී ලංකා අපේ මිසි ශ්‍රී ලංකා වල තරංගාවලියෙත් ඒ කාර්යතව්‍ය බාර අරගෙන අපිට ඒ සාධාරණ විනිශ්චය ලබා දෙන්න මම හිතන්නේ ජනප්‍රිය කාණ්ඩය ඒ වගේ පොපියුලර් කාණ්ඩය මේ හැම දෙයකදීම රාජකීය අවුදු කුමරක් කුමරිය වගේම සහයෝගය ලබා දෙන්න කියලා. ඉතින් ඉස්සරහට අපි ලස්සන වැඩක් කරමු. ඉතින් මිසලොජි ශ්‍රී ලංකා ආරාධනා කරනවා අවසාන මහා තරඟයට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ දවස්වල තියෙන හැම දෙයකටම වගේ මෙතනින් ඉස්සරහට අපිට මීට කලින් කරපු හැම දෙයකටම බොහොම ස්තුති කියලා සුබ පතනවා. අනිවාර්යෙන් අපිත් හැමදාම චන්දිමාල් එක්ක එකතු වෙලා ඉන්නවා. චන්දිමාල්ගේ හැම පැජන් කටයුත්තක් සඳහාම අපිත් අනිවාර්යයෙන්ම සහයෝගය ලබා දෙන්න මිසසොලජි ශ්‍රී ලංකා විදිහට අපි සූදානම්. Thank you. Missosology Sri Lanka, official social media partner for Mrs. Sri Lanka, World 2026.